නෑ ඉතින් එතන වැඩ වර්ජනයක් කරන්න තරම් දෙයක් තිබුණේ නෑ. කොහොමත් අපි වාර්ෂික ස්ථානමාරු සිදු කරනවා. ඒ සඳහා දැන් අවුරුදු ගණනාවක 2016 17 ඉඳලා ඒ වාර්ෂික ස්ථානමාරු නිසියාකාරව සිදු වෙලා තිබුණේ නැහැ. ඉතින් සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකට ලක් කරගන්නෙත් නැතුව ඒ වගේ මේ වාර්ෂික ස්ථානමාරු නිසියාකාරව සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරලා තිබුණා. විශේෂයෙන් අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමේ ඒ තිබෙන ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා ඒකට අපි මේකට අදාළ කරන ස්ථානමාරු මණ්ඩල වලට වාඩි වෙන වෘත්තීය සමිති විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ නම් රජීය වෛද්‍යවරුන්ගේ සංගමයක් සම්මත කර ගන්නවා. ඒ සාකච්ඡාව කරාම ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ නිසා වර්ජනය කර ගන්න අවස්ථා අතරම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා උන් වැඩ වර්ජනය නතර කළා. ඒ වගේම අපි දැන් මේ නොවැම්බර් මාසයේ මැද සිට පළාතෙන් පළාතට ඒ ස්ථානමාරු කොහොමද සකස් වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් අදාළ කරන පාර්ශ්වයත් ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරනවා. ඒකෝර මේ ප්‍රශ්න ඉවරයි. මේ මහා දුරදිග යන ප්‍රශ්න නෙවෙයි.